Hello everyone. Welcome back to my YouTube channel. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම ඔයාව ආදරයෙන් එකතු කර ගන්නවා. ඒ වගේම ඔයා තාමත් මගේ videos බලන්නේ මම subscribe කරන්නේ නැතුව නම් මගේ channel එක subscribe කරලා දිගටම මගේ videoත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ගෑනු ළමයි විදිහට අපේ ජීවිතේට ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන. ඒ තමයි small business. මං හිතන විදිහට ගෑනු ළමයි විදිහට අපිට අනිවාර්යයෙන්ම පුංචි හරි ව්‍යාපාරයක් තියෙන්න ඕන. ලොකුවට නෙමෙයි අපේ වියදම් ටික පිරිමහ ගන්න පුළුවන් විදිහේ අපිට අතට පොඩි ආදායමක් ලැබෙන විදිහේ පුංචි ව්‍යාපාරයක් කරගෙන යන එක ගෑනු ළමයෙක්ට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ පුංචි මුදලකින් පටන් ගන්න පුළුවන් ව්‍යාපාරයක් ගැන. ඔයාලට දැනටමත් තේරෙනවා ඇතිනේ මම මේ කියන්න යන්නේ මොන ව්‍යාපාරය ගැනද කියලා. ඉතින් මම මගේ small business එකක් විදිහට කරගෙන යන එක ව්‍යාපාරයක් තමයි මේ tote bag paint කරන එක. ඉතින් අපිට පුංචි මුදලකින් මේ ව්‍යාපාරය පහසුවෙන් පටන් ගන්න පුළුවන්. ඉස්කෝලේ යන නංගියෙක්ට වගේම කැම්පස් යන ඒ වගේම ජොබ් එකක් කරන කෙනෙක්ටත් මේක පටන් ගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු රුපියල් 1000ක් වැනි පුංචි මුදලකින් කොහොමද මේ ව්‍යාපාරය පටන් ගන්න කියලා. අපි ඉස්සෙල්ලාම රුපියල් 1000 කොටස් දෙකකට බෙදාගමු. ඔයාලා දන්නවනේ කොටස් දෙකකට රුපියල් 1000 බෙදුවාට පස්සේ එක පැත්තකට එන්නේ රුපියල් 500ක් කියලා. ඉතින් මේ එක 500කින් අපිට අවශ්‍ය කරන රොටි මිලදී ගන්න යොදවනවා. ඉතුරු රුපියල් 500ත් අපි කොටස් දෙකකට බෙදා ගන්නවා. රුපියල් 500 කොටස් දෙකකට බෙදුවට පස්සේ අපිට එන්නේ 250. ඉතින් අපි මේ 250න් එක 250 මේ 500 බෙදපු කොටස් දෙකෙන් එක 250කින් අපිට ඕනි කරන තීන්ත ටික මිලදී ගන්න මේ මුදල යොදවනවා. ඊට පස්සේ අපිට තව 250ක් ඉතුරු වෙනවා. ඉතින් අපි ඒ 250න් අපිට ඕනි කරන පින්සල් ටික මිලදී ගන්න යොදවනවා. ඉතින් මේ තියෙන්නේ මම මගේ tote bag paint කරන්න පාවිච්චි කරන fabric paint ටික. මම පාවිච්චි කරන්නේ Camel brand එකේ fabric paint තමයි. ඉතින් ඒක රෙද්දේ අපි paint කරාට පස්සේ හේදුවම යන්නේ නැහැ. ඒ වගේම paint කරන්නත් හරිම පහසුයි. ඉතින් අපි දැන් කිව්වනේ රුපියල් 250ක් paint බඩු මිලදී ගන්න යොදවනවා කියලා. ඒ වුණාට අපිට මුලින්ම රුපියල් 250ම fabric paint මිලදී ගන්න වියදම් වෙන්නේ නැහැ. 250ම පින්සල් මිලදී ගන්නත් වියදම් වෙන්නේ නැහැ. ඉතින් අපිට ඒකෙනුත් පුංචි මුදලක් ඉතුරු කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මම ඉස්සෙල්ලාම මගේ ව්‍යාපාරය පටන් ගත්තට පස්සේ මම පුංචි මුදලින් අරගත්තු බඩු වලින් paint කරගත්තු tote bag ටික. ඉතින් අපේ පැත්ත shop වල නම් අමුඩ දියාරයක් උනේ රුපියල් 350ක් විතර. ඉතින් අපි යොදා ගන්න අමුඩ දියාරකින් අපිට බෑග් 3ක් හදා ගන්න පුළුවන්. එතකොට 350 තුනෙන් බෙදපුවාම එන ගාන වලට හිතා ගන්න පුළුවන් නේ. අපි මහන බෑග් එකට මිලක් තීරණය කරගන්නෙත් අන්න ඒ විදිහට තමයි. අපිට කී වියදම් ටික ඉස්සෙල්ලාම ගණනය කරලා ඊට පස්සේ අපේ මහන්සියටත් පුංචි මුදලක් තියාගෙන අපිට පාරිභෝගිකයට හොඳම විදිහට මේ බෑග් විකුණන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද මම මේ ගෙන අපු වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මගේ channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලා හැමෝගෙම ආදරයෙන් ඉල්ලනවා.